ගංගාවක් වී ගලන්න වැවක් වෙලා නතර වෙන්න නෙළුම් මලක් යට. එවන් වූ නෙළුම් මල් දහස් ගණනින් පුබුදාලන කොළඹ විශ්වවිද්‍යාලයේ උපකල්පතිතුමාටත් අමාගී සංදවනිය පිළිබඳව යම් අදහසක් පළ කරන්නට ඇති. එසේනම් ඉන්දික කරුණාතිලක ගරු උපකල්පතිතුමනි ඔබතුමාටයි මේ ආරාධනය අප සැම ආමන්ත්‍රණය කරන්නට. සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති විද්‍යාජෝති මහාචාර්ය වජිර H.W. දිසානායක මැතිතුමනි, ඒ වගේම වෛද්‍ය පීඨ බෞද්ධ සංගමේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික හැමදාම ආගම දහමට ලැබී මා මිත්‍ර මහාචාර්ය වසන්ත ගුණතුංග මැතිතුමනි, හැමදාම වෛද්‍ය පීඨයේ බෞද්ධ සංගමයේ බෞද්ධ කටයුතු වලට හැමදාම අනුශාසනා කරපු ආධාර කරපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුරු කළුආරච්චි මැතිතුමනි, ඒ වගේම මා මිත්‍ර වෛද්‍ය පීඨ ආචාර්ය මණ්ඩලය බොහොම හැමදාම පුරුදු මුහුණු ඉන්නවා මහාචාර්ය අන්තරී මහාචාර්ය පියුෂා, ඒ වගේම අපේ මිතුරු මිත්‍රියන් ගණනාවක් මෙතන ඉන්නවා, ජ්‍යෙෂ්ඨ වගේම කනිෂ්ඨ ආචාර්ය මණ්ඩලය, ඒ වගේම අනධ්‍යයන කාර්ය මණ්ඩලය, පරිපාලන කාර්ය මණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමේ සභාපති ඖෂධ ෆොන්සේකා සහ ඒ වගේම වෛද්‍ය පීඨ සුපසාධක සංගමයේ, වෛද්‍ය පීඨ බෞද්ධ සංගමයේ සභාපතිතුමා නිලධාරී මණ්ඩලය, ඒ වගේම ආදරණීය මගේ ආදරණීය ශිෂ්‍යයන්. ඉතින් අපි අද ගත කරන්නේ ඉතාමත්ම සුන්දර වගේම පින්බර සන්ධ්‍යාවක්. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය සිහිපත් කරනුවත් හැම අවසරකම සාම්ප්‍රදායිකව පැවැත්වෙන මේ බැතිගී සරණිය අමාගී සද්දවනිය බොහොම ලස්සන අවස්ථාවක් අපි දකින්නේ. ඉතින් මේක ඇත්තටම මට තවත් වැදගත් වෙනවා. මොකද අවුරුදු 30ක් විතර කාලයක් 1991 ඉඳලා මගේ නිවස බවට පත් වුණු මේ පින්බිමට නැවත පැමිණෙන්න ලැබීම. ඉතින් අවුරුදු 25ක් තිස්සේ මේ පීඨයට බැඳුණු දවස් ඉඳලා 2000 ඒ හැමදාම බොහොම සැහැල්ලුවෙන් ආපු ගමන දැන් පොඩ්ඩක් රාජකාරීමය ස්වරූපයක් අරන් තියෙනවා. ඉතින් ඒ හැම තත්ත්වයක් යටතේ මම හිතන්නේ මේ අවුරුදු ගාන ඇතුළත මගේ ජීවිතේ බෙදාගත්ත ඔබ සියලු දෙනාම මේ ආකාරයට මුණ ගැසෙන්න ලැබීම ඉතාමත්ම සතුටක්. ඉතින් මේක ඉතා වටිනා අවස්ථාවක්. මොකද දැන් විශ්වවිද්‍යාලයක් කියලා කිව්වහම විශ්වවිද්‍යාලයක් විශ්වවිද්‍යාලය බවට පත් වෙන්නේ මේ වගේ ක්‍රියාකාරකම් නිසා. මොකද විශ්වවිද්‍යාලයකින් අපිට විහි කරන්න අවශ්‍ය වෙන්නේ මොන වගේ කෙනෙක්ද? මේ වගේ කාලයක දැනුම කියන එක හැමතැනම තියෙනවා. ඒ වුණාට මානව දයාව තියෙන, සහකම්පණයේ තියෙන පුරවැසියෙක් වෘත්ති එකක් බිහි කරන එක මම හිතන්නේ විශ්වවිද්‍යාලයක ප්‍රධාන වගකීම. ඉතින් ඒ වගේ දෙයක් කරන්න දේශන වලට පමණක් බෑ. ඉතින් ඒ වගේ අරමුණක් ඉටු කරගන්න මෙවැනි ක්‍රියාකාරකම් අතිශයින්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම මේ වගේ කාල පරිච්ඡේදයක. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක ඉතාමත්ම වැදගත් කටයුත්තක්. අපි මේ අද දවසේ ඉටු කරන්නේ යුතුයකමකුත්. මොකද මේ මානව දයාව සහකම්පනය ඇති කරන්න ආගම දහමට සමීප වීමත් අතිශයින්ම වැදගත් වෙනවා. ආගම දහම කලාවේ සියල්ල අතිශය වැදගත් වෙනවා. ආමිස පූජාවන් අතිශය වැදගත් වෙනවා. ඉතින් මේ සියලු කාරණා සලකා බලන විට මම හිතන්නේ මේක ඉතා වටිනා අවස්ථාවක්. ඉතින් මේ වටිනා අවස්ථාවට සහභාගී වෙන්න ලැබීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. ඒ වගේම ගරු පීඨාධිපතිතුමා, ආචාර්ය මණ්ඩලය, ශිෂ්‍ය ශිෂ්‍යාවන්, සංගමය, ඔබ සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා මෙවැනි වටිනා අවස්ථාවක් සංවිධානය කිරීම සම්බන්ධයෙන්. ඔබ සැමට තෙරුවන් සරණයි.